ආමරේ බිත්තියේ දිස්ත්‍රික් ෆෙස්ට් කියලා ගහලා හරි එහෙම නැත්නම් වෙදනලාවක් ඇඳලා හරි ඉංජිනේරි පුතේ මේ සටනට එනවා ඒ සටනේදී සටන අතරමැද අතාරිනවා එයා කියලා තියෙනවා ලස්සනට මොකද්ද ඉබ්බගේ හාවගේ රේස් එක. තමන් මේ කරන්නේ බොරු වැඩ වැරදි වැඩ කියන එක තේරුම් යයි. හරි ඒ තේරුම් යන වෙලාව වෙද්දී පුතේ තමන් සමහරලාවට පරක්කු වැඩි. මගේ ක්ලාස් ඔයා කරපු මම මේ කියන හැමදාම මේ කතාව මම ඔයාලට කියනවනේ. මොකද්ද වැඩේ අතාරින ඒ ලෙවල් මතකද පළවෙනි දවසේ බුදුන් වැඳලා අම්මට තාත්තට වැඳලා හරි සමහර වෙලාවට කාමරේ බිත්තියේ දිස්ත්‍රික් ෆෙස්ට් කියලා ගහලා හරි එහෙම නැත්නම් වෙදනලාවක් ඇඳලා හරි ඉංජිනේරි මොකක් හරි එකක් ඇඳලා පන්තියන පටන් ගත්තා. එහෙම ආව එක සමහරක් අය එක එක හේතු නිසා අතෑරුණානේ. මම සරලව කියන්නේ දැන් මේ දරුවා අතෑරලා හරි නැවත අල්ලගන්න ඉඳලා තියෙනවා. හරි මම මේ කියන්නේ දෙනෝ 1000ක් පුතේ මේ සටනට එනවා ඒ සටනේදී සටන අතරමැද අතාරිනවා එයාලා එහෙම අතාරින වෙලාවේ ඔයා වැඩේ අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේම පුතේ ඔයා ලබන ජයග්‍රහණයක්. ඒකයි සරලව කියන්න තියෙන්නේ. හරි උදාහරණයක් විදිහට පුතේ මට මේකට දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි මොකද්ද ඔයාලගේ හරි සරලම උදාහරණය අවුරුද්ද වෙනුවෙන් කරපු හරි MCQ බැටල් එක. සමහර ළමයි හිටියා මුල් දවස්වල 10න් 8යි 10න් 7යි හරි අන්න ඒ විදිහේ. එහෙම හිටියා. ඉතින් ඒ වුණාට මොකෝ වෙන්නේ කට්ටිය ඉස්සරහට යද්දී අනේ දැන් බෑ හැමදාම කරන්න බෑ කිය අතෑරියා. අනේ සමහර ළමයි හිටියා 10න් 5යි 10න් 6යි 10න් 4යි. මට එයාලා හැමදාම කරා. නමුත් දැන් අද වෙද්දි පුතේ මොකද්ද සිද්ධ වෙන සිද්ධිය? එයාලා සමහරලාට මුල් 250 ඇතුළෙත් ඉන්නවා. ඇයි? සමහරක් අය දිනපතා කරන්නේ නැද්දී කරන්නේ නැතු විදිහ අර එලා කොහොම හරි ඕක කට්ට ගාගෙන කරා. හරි ඕකම තමයි පුතේ වෙන්නේ. සමහර ළමයි ඉඳී මෙතන එන පට්ට මීටර් උන් දිනපතා වැඩ කරන්නේ නැහැ. නමුත් සමහර ළමයිදී එයාලා ඇවරේජ් මීටර් එයාලා දිනපතා වැඩ කරනවා. එයා අනිවාර්යෙන් ඕවර්කම් කරනවා. අපේ ඉතිහාසයේ අපි චූටි කාලේ ඕක කියලා තියෙනවා ලස්සනට. මොකද්ද? ඉබ්බගේ හාවගේ රේස් එක. හාවා ඉක්මනට දිව්වා. ඌ මොකද උනේ නිදාගත්තා. නමුත් ඉබ්බා හෙමින් දිව්වා. හරි ඌ දිගටම දුවගෙන ගියා. හරි මම මේ කියන්නේ දෙනෝ 1000ක් තරගේ ඉබ්බයියා වගේ රේස් එක වගේ පුතේ දෙනෝ 1000ක් තරගේ අතාරින වෙලාවේ ඔයාගේ අභියෝගය තුල එහෙම නැත්නම් ඔයාගේ ටාගට් එක තුල ඉඳීමම අනිවාර්යෙන්ම පුතේ ජයග්‍රහණය. හරි ඒක හොඳට තේරුම් අරගන්න. තමන් මේ කරන්නේ බොරු වැඩ වැරදි වැඩ කියන එක තේරුම් යයි. හරි ඒ තේරුම් යන වෙලාව වෙද්දී පුතේ තමන් සමහරලාවට පරක්කු වැඩි. මගේ ක්ලාස් එකේ එක අයියා කෙනෙක් එක දවසක් කියනවා ඔයා A level වැඩ කරන්න හරියටම සෙට් වෙන දවසකවද්ද කියන එක තමයි ඔයාගේ රිසල්ට් එක තීරණය කරන එක කියලා. ඔයාට අවශ්‍ය වැඩපිළිවෙල මොකද්ද කියලා ඔයා තේරුම් ගන්න දවස තමයි ඔයාගේ හරිම ජයග්‍රහණය කරන දවස කියලා. හරි. අන්න ඕක තමයි පුතේ තියෙන්නේ. ඒ කියන්නේ හරිම දැන් සමහර ළමයි ඉන්නවා මාසෙන් දෙකෙන් අල්ලා ගන්නවා A level කරන්න ඕනේ මෙහෙමයි කියලා කරගෙන යනවා. සමහර අය ඉන්නවා පළවෙනි ටර්ම් ටෙස්ට් එකෙන් අල්ලා ගන්නෙත් නැහැ දෙවෙනි තුන්වෙනි ටර්ම් ටෙස්ට් එකෙන් නැහැ අන්තිම මාස දෙක තුනේ පුටු රත් වෙද්දි තමයි පුතේ අල්ලා ගන්නේ.